ආයුබෝව යාළුවනේ. අදත් මම ඉන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ගේ ඇසෙන් නොගැටෙන තැනක. මම දැන් ඉන්නේ මහනුවර මඩවල ප්‍රදේශයේ. මඩවල ප්‍රදේශයේ ඉතාමත් වැදගත් ස්ථානයක තමයි මම මේ වෙලාවේ ඉන්නේ. මඩවල ප්‍රදේශයේ තියෙනවා ඉතාමත් වටින පැරණි සෙල්ලිපියක්. හයවන පරාක්‍රම බහු රජතුමාගේ සමයේ ලියවිච්ච ඉතාමත් පැහැදිලි අක්ෂර සහිත සෙල්ලිපියක් තියෙනවා මහනුවර මඩවල ප්‍රදේශයේ. ඉතින් මම අද සූදානම් වෙන්නේ ඒ සෙල්ලිපිය පිළිබඳ වීඩියෝ එකක් ඔයාලට ගෙන එන්න. හොඳයි. අපි යන් ඒ වීඩියෝවට. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. හොඳයි යාළුවනේ, මේ වගේ ගල් කුලක් මුදුනේ තමයි මේ සෙල්ලිපිය පිහිටලා තියෙන්නේ. මම මෙතනට එන මාර්ගය සඳහන් කරන්නම්. මහනුවරට ඇවිල්ලා මහනුවර වත්තේගම මාවතේ ඇවිල්ලා ඒ පාරේ මඩවල හන්දියෙන් හැරුණට පස්සේ මීටර් 200ක් විතර සුළු ප්‍රමාණයක් තමයි මේ ස්ථානයට එන්න දුර තියෙන්නේ. වැඩි දුර නැහැ, ඉතාමත් පහසුවෙන් ආව හැකි. මේ තමයි මඩවල සෙල්ලිපිය. ඉතා ප්‍රසිද්ධ සෙල්ලිපියක්. ඉතාමත් පැහැදිලි අකුරු වලට බලා ගන්න පුළුවන්. මේ අකුරු ඉතාමත් පැහැදිලි. කියව ගන්න පුළුවන් මට්ටමේ තියෙන ලංකාවේ ඉතා වැදගත්ම සෙල්ලිපියක් තමයි මේ මඩවල සෙල්ලිපිය. ඒ වුණාට ගොඩක් දෙනෙක් වැඩි දාන්නේ නැහැ, බලන්න වැඩි එන්නේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් නම් ඇවිල්ලා නරඹන්න. මේ ස්ථානයේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපනය කරපු විස්තරයකුත් මේක තියෙනවා. මඩවල ගිරිලිපියේ ඉතිහාසය පිළිබඳ විස්තරයක්. රාජ්‍ය කාලය 6 වන පරාක්‍රම බහු රජතුමාගේ
ක්‍රිස්තු වර්ෂ 1412 1867 අතර තමා මේ ලිපිය කරවලා තියෙන්නේ. මේක අන්තර්ගතය විදියට මේක සඳහන් වෙනවා. දුම්බර මඩවල නම් ගමේ බදු මුදල්ද අමුණු අයක අපසරයකින් කුඹුරුද ඒ ආශ්‍රිත කැලෑ ප්‍රදේශය සහ ගස්කොළන් ඇතුළු බිම් කොටස සිද්ධාවුලේ පරමනායා නම් කම්මල් කර්තාවගේ පුත් සූර්යයාට ප්‍රවේණිගත වී හඳ පවතින තෙක් පාරිභෝග කිරීම සඳහා පවරා ඇත. ඒ සඳහා රජ යුව රජ හා මහා මාත්‍යාදීන් බාධා නොවන ලෙසට කටයුතු සලසා තිබේ. 6 වන පරාක්‍රම බාහු රජුගේ 47 වන රාජ්‍ය වර්ෂයේ වෙසක් පුන් බොහෝ දින දන්තොට වතුරේ දෙවන හා දීවානවත්තේ ලංකා අධිකාරීන් යන දෙදෙනා ඉදිරි දුම්බර අග්ගම්පඩි දස දෙනා දිවෙල් පත්‍රය ප්‍රදානය කළ බව ශිලා ලේඛනයේ සඳහන්. ඒක තමයි මේ ගිරි ලිපියේ අන්තර්ගත වෙලා තියෙන්නේ. විද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්ෂණය කරලා තියෙනවා. නමුත් නඩත්තුවක් නොවන ආකාරයක් පේන්නේ නැහැ. මඩවල සෙල්ලිපිය ගිරි ලිපිය ආසන්නේ මෙතෙන්ටම මට දැනගන්න ලැබුණා මේ මෙතන ළඟ තියෙන්නේ ගොවිපලක්. ඒ ගොවිපල බලා කියාගන්න මුස්ලිම් ජාතික මහත්මයා තමයි මේ ස්ථානය පිරිසිදු කරලා මේ ස්ථානය බලා කියාගන්න කලින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකෙක් පැමිණුණා කිව්වා. නමුත් වර්තමානයේ වන විට කවුරුත් මෙතෙන්ට එන්නේ නැහැ පිරිසිදු කරන්නවත්. ඉතින් මේ මුස්ලිම් ගම්මානයක් මැද තමයි මේ ගිරිලිපිය පිහිටලා තියෙන්නේ. ඒ වුණත් මේ මහත්මයා කිව්වා අපිට ජාති ආගම් ભેද කුල ભેද වැඩක් නැහැ. මේ වටින දේවල් අපි පරිස්සම් කරගන්න. ඒ හින්දා මේ එයා පිරිසිදු කිරීම කටයුතු කරනවා කිසිම වැටුපක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නොලබා කියලා. ඉතින් අපි අගය කරන්න ඕනේ මහත්මයාගේ ක්‍රියාවත්. ඔයාලට මේ ස්ථානයට අවුත් දෙක ගන්න ලැබෙයි තනිකරවත් මුස්ලිම් ගම්මානයක් මැද තමයි මේක පිහිටලා තියෙන්නේ. ඔබට මේ ඔයාලට පේනවා මේ පිටිපස්සේ ගොවිපලක් තියෙනවා. ඒ ගොවිපලේ ආත්මය තමයි වර්තමානයේ වන විට මේ ස්ථානය පිරිසිදු කිරීම කටයුතු කරලා බලා කියාගන්න. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා මහනුවර පැත්තේ ඉනවා නම් ඇවිල්ලා මේ ඓතිහාසික ස්ථානය පොඩ්ඩක් නරඹන්න කියලා. මොකද මේ තමත් වටින ස්ථානයක් මේ වගේ තමත් පැහැදිලි අක්ෂර සහිත සෙල්ලිපි ලංකාවේ හරිම අඩුයි. ඒ අතරින් ගත්තාම මඩවල සෙල්ලිපිය තමත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මෙතන ඔයාලට පේනවා අක්ෂර විතරක් නෙමෙයි රූපමය සලකුණු මගිනුත් යම් කිසි ප්‍රකාශ කිරීම ඉදිරිපත් කරලා තියෙනවා. මේ වන විට පැටක් එහෙම ගහලා මේ විනාශයෙන් නැති වෙන්න ආරක්ෂා කරලා තියෙන. නමුත් වැස්සට අවුවට තව ටික කාලයක් ගියාම මේක ගොදුරුනාට පස්සේ මේක ටික ටික මැකිලා යන්න ඉඩ තියෙනවා. මේ වර්ෂාවත් හිරු එළියත් ඒ වගේ ස්වභාවික දේවල් හින්දා පුළුවන් නම් මේකට වහලයක් ගහලා මේකට ඕනේ ආරක්ෂාව ලබා දෙන්න කියලා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. මේ වගේ වටින දේවල් අපි රැක ගන්න ඕනේ හින්දා. ඔයාලට පුළුවන් වෙලා නරඹන්න මේ මඩවල ගිරි ලිපිය. තමත් ඓතිහාසික ස්ථානයක්. එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝකින් ඊළඟ දවසේ සුබ දවසක් කියලා.